මෙරටට සෙන්යාර් සුරිකුනාටුවේ අවදානමක් සහ කොමරින් මුහුද සහ ශ්‍රී ලංකාව ආසන්නයේ ඉන්වෙස්ට් 96B ලෙස හඳුනාගත් අඩුපීඩන කලාපය මේ වන විට බලවත් වෙමින් මේ ඉදිරියේදී සෙන්යාර් ලෙස නම් කිරීමට නියමිත සුරිකුනාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි ඉඩක් පවතින බවට යනුවෙන් පළ වූ සමාජ මාධ්‍ය සටහන් හා වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳව අප සිදු කළ විමසා බැලීමක් මේ. සෙන්යාර් යනු මැලැක්කා සමුද්‍ර සන්ධිය සහ දකුණු අන්දමන් මුහුද හරහා ගැඹුරු අවපාතයකින් වර්ධනය වන සුලිකුනාටු තත්වයකට ලබා දී ඇති නාමය වේ. ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත්තේ ගැඹුරු අවපාතය සෙන්යාර් සුලිකුනාටුව දක්වා තීව්‍ර වී ඇති අතර එය බටහිර වයඹ දෙසට ගමන් කරන විට නිරීක්ෂණය කරනු ලබන බවයි. ඉන්වෙස්ට් 96B යනු කාලගුණ විද්‍යාඥයින් විසින් නිවර්තන සුලිකුනාටුවක් බවට පත්වීමේ හැකියාවක් තිබේදැයි යන්න නිරීක්ෂණය කරනු ලබන නිවර්තන කැළඹීමක් හඳුනාගෙන එය නිරීක්ෂණය කිරීමට භාවිතා කරන යෙදුමකි. මෙම කාලගුණ පද්ධතිය සුලිකුනාටුවක් බවට පත්වුවහොත් එම සුලිකුනාටුව දිත්වා ලෙස හඳුන්වනු ලැබෙනු ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඉන්දියානු සාගරයේ නිවර්තන සුලිකුනාටු නම් ලැයිස්තු ගත කෙරෙන ඇති ලැයිස්තුවට අනුවයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ සෙන්යාර් සුලිකුනාටුවේ බලපෑම මෙරටට ඇතිවේද යන නිරීක්ෂණය කළත් එහි විශාල බලපෑමක් ලංකාවට නොමැති බවයි. එමෙන්ම දැනට පවතින්නේ ලංකාවට ආසන්නයේ එනම් දකුණින් ගිනිකොන දෙසට පැමිණ ගිනිකොන දෙසින් පවතින අඩුපීඩන තත්ත්වයක් බවයි. මෙහි බලපෑම මේ දිනවල පවතින වර්ෂාපතරයට ප්‍රධානතම හේතුව බව සඳහන් කරනු ලැබුවා. මෙම තත්ත්වය තවම සුලිකුනාටුවක් දක්වා වර්ධනය වී නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා. නමුත් අන්දමන් දූපත් හරහා සෙන්යාර් සුලිකුනාටු තත්ත්වය පවතින බැවින් මෙරට බහුදින යාත්‍රාවල ගමන් කරන දීව්‍ර ප්‍රජාව ප්‍රවේශ විය යුතු බවත් ඉදිරි දින කිහිපයේම නැගෙනහිර මධ්‍යම උතුරු මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ට වැඩි ඉතා තදවැසි ඇතිවිය හැකි බැවින් දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තදවැසි ඇතිවිය හැකි අතර මෙරට දීව්‍ර ජනතාවත් මෙරට මුහුදු සීමාව තුළද ප්‍රවේශම් විය යුතු බවත් මුහුදු ගමන් නොයා සිටිනවා නම් වඩාත් යෝග්‍ය බවද පෙන්වා දුන්නා. මේ අතර නොවැම්බර් 27 වන දින අද දිනේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුළු දිවයිනටම අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු මැද සහ වයඹ පළාත්වල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මිලිමීටර් 200 ඉක්ම වූ තදවැසි තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි. එමෙන්ම උතුරු මධ්‍යම සබරගමුව ඌව සහ බස්නාහිර පළාත්වල ගාල්ල මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 150 ඉක්ම වූ තදවැසි දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තදවැසි ඇතිවිය හැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිය අදහස් දැක්වූයේ මෙලෙසින්. දැඩි වර්ෂාපතනයක්